ආයුබෝවන් වණක්කම් පුංචි දුවේ පුතේ. අද අපි කතා කරන්න යන්නේ ඊටාම වැදගත් මාතෘකාවක්. පුතාලට අනිවාර්යයෙන්ම 6 වසරේදී මෙන්න මේ රචනාව එනවා. එනදු සෙල්ලපිරාණි මගේ සුරතලා. ඒ නිසා පුතාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ රචනාව පුරුදු වෙන්න ඕනේ. අපි බලමු ඊටා සරලව පුතාලා කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියලා මේ මාතෘකාව යටතේ. අපි මුලින්ම කියන්න ඕනේ මගේ සුරතලා කවුද කියලා. එහෙනම් අපි ලියමු පළවෙනි වාක්‍ය මගේ සුරතලා. අපි හිතමු ගිරවෙක් කියලා. මගේ සුරතලා ගිරව. අපි කොහොමද කියන්නේ මගේ එනදු එනදු සෙල්ලපිරාණි අනිවාර්යෙන් සුරි තුනක් න අවසානයේ එක මතක තියාගන්න සෙල්ලපිරාණි කිලි මගේ සුරතරා න ගිරවෙක්. අපි යා ගැන තමයි දැන් ලියන්න යන්නේ. ඊළඟට අපිට කියන්න පුළුවන් එයාගේ නම. මොකක්ද මගේ සුරතලාගේ නම? මගේ සුරතලාගේ නම. එතකොට අපි ලියන්නේ එනදු සුරතලාගේනේ. එතකොට සෙල්ලපිරාණි කියන්නේ සුරතලා. සුරතලාගේ කියලා අපි ලියද්දී සෙල්ලපිරාණි ඉන්. සෙල්ලපිරාණි ඉන් මගේ සුරතලාගේ නම. නමට අපි කියන්නේ පෙයර්. මගේ සුරතලාගේ නම අපි දාමු පෙත්තප්පු. මගේ සුරතලාගේ නම පෙත්තප්පු. දැන් අපි කියමු එයා කුරුල්ලෙක්. අදු ඌ. අදු කියන්නේ ඌ. ඔරු පරවෙයි. ඌ කුරුල්ලෙක්. අපි අදු කියන්නේ ඌ ඔරු පරවෙයි කුරුල්ලෙක්. එක කුරුල්ලෙක් නිසා තමයි අපි ඔරු කියන එක පාවිච්චි කරන්නේ. අපි හිතමු පුතා බල්ලා ගැන ලිව්වා කියලා. එතකොට පුතා ලියන්න ඕනේ අදු ඔරු මිරුගම්. එයා කකුල් 4 සතෙක් නිසා. කුරුල්ලෙක්ට නම් අපි අදු ඔරු පරවෙයි. අපිට මේක තව ලස්සන කරලා මේ වාක්‍ය කියන්න පුළුවන්. අදු ඔරු අලහාන පරවේ. ඌ ලස්සන කුරුල්ලෙක්. අදු ඔරු අලහාන පරවේ. ලස්සන කුරුල්ලෙක්. ඊළඟට අපිට කියන්න පුළුවන් දැන් එයාගේ හැඩරුව එයාට හොටක් තියෙනවනේ. ඒ හොටේ පාට හරි. අපි දැන් එනදු කියලා දෙපාරක් පාවිච්චි කරානේ. දැන් අපි පාවිච්චි කරමු එයාගේ නම. පෙත්තප්පුගේ හොට රතු පාටයි. අපි කියමු පෙත්තප්පුවින්. මොකද පෙත්තප්පුගේ කියලානේ අපි ලියන්න ඕනේ. එයාගේ නිසා පෙත්තප්පුවින් පෙත්තප්පුවින් හොටට අපි කියන්නේ සොන්ඩු. සුලි තුනක් න සොන්ඩු සිවප්පු නිරම්. සිවප්පු නිරම්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මෙයා කන්න කැමති දේවල්. පෙත්තප්පු මොනවද එයා කන්න කැමති? පළතුරු කන්න කැමති. පළතුරු කයි කියලා අපි ලියමු බලන්න. පෙත්තප්පු පළතුරු වලට කියන්නේ පළම්. පළතුරු අපි බහුවචනේ පාවිච්චි කරනවා. පළංගල් පළංගල් ඔන්නුම් පළතුරු කයි. අපිට මේ වාක්‍ය තවත් ලස්සන කරලා ලියන්න පුළුවන්. පෙත්තප්පු පළතුරු ආසාවෙන් කයි කියලා ලියන්නත් පුළුවන්. බලමු අපි. පෙත්තප්පු
පළංගල් විරුම්පි උන්නුම් කැමැත්තෙන් කයි. ඔන්න. දැන් අපිට කියන්න පුළුවන් තව එයාගේ කටහඬ මිහිරි. කොහොමද අපි කියන්නේ පෙත්තප්පුගේ පෙත්තප්පුවින් කුරල් හඬ කුරල් ඉනිමෙයානදු. පෙත්තප්පුගේ කටහඬ මිහිරි. පෙත්තප්පුගේ හඬ මිහිරි. මෙන්න මේ වගේ සරල වාක්‍ය ටිකක් පුතාලට ලියන්න පුළුවන් රචනාවට. අපි බලමු මුලින් ඉඳන් මේ වාක්‍යවල තේරුමත් එක්ක. එනදු සෙල්ලපිරාණි කිලි මගේ සුරතලා ගිරවා. එනදු සෙල්ලපිරාණි ඉන් පෙයර් පෙත්තප්පු මගේ සුරතලාගේ නම පෙත්තප්පු. අදු ඔරු පරවේ ඌ කුරුල්ලෙක්. නැත්තම් අපිට කියන්න පුළුවන් අදු ඔරු අලහාන පරවේ ඌ ලස්සන කුරුල්ලෙක්. පෙත්තප්පුවින් සොන්ඩු සිවප්පු නිරම්. පෙත්තප්පුගේ හොට රතු පාටයි. පෙත්තප්පු පළංගල් උන්නුම්. පෙත්තප්පු පළතුරු කයි. නැත්තම් පෙත්තප්පු පළංගල් විරුම්පි උන්නුම්. පෙත්තප්පු පළතුරු කැමැත්තෙන් කයි. පෙත්තප්පුවින් කුරල් ඉනිමෙයානදු. පෙත්තප්පුගේ හඬ මිහිරි. පුතාලා මෙන්න මේ විදිහට වාක්‍ය ටිකක් පුරුදු වෙන්න රචනාවට ලියන්න. එහෙනම් පුතාලා හැමෝටම ආයුබෝවන් වණක්කම්.